උදාවන අප්‍රේල් මාසයේ වෘෂභ ලග්න හිමි ඔබගේ ලග්න පලාපල විස්තර ඉදිරිපත් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ලග්නාධිපති සිකුරු අයස්ථානගතව වක්‍රව ගමන් කරමින් සිටියදී අයස්ථානාධිපති ගුරු ලග්නගතව ගමන් කරමින් ශුභ පරිවර්තන යෝග ශක්තියක් හිමි කරමින් සිටී. ඔබගේ ලැබීම් හා පුද්ගලික මැදිහත් වීම විශේෂ යහපත් බවක් ඇති කෙරේ. කලාව හා ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධව විශේෂයි. කතා බහ විලාසයන්හි සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බැවින් එය පාලනය කරගත යුතු වේ. භූමි වත්කම් ගැන සබඳතාද ඇති කළ හැකිය. රැකියාවේ කටයුතු සම්බන්ධව මූලික වශයෙන් හිතට දැනෙන පරස්පරතා මුල් සති කිහිපය තුළ ඇතිවීමේ ඉඩකඩ ඇතිවේ. හැඟීම් පාලනය පූර්ව කොන්දේසියක්සේ සැලකීම අවශ්‍ය වේ. එහෙත් පුළුල් බාධක තත්ත්වයන් පාලනය වනු ඇත. නිදහස් වටපිටාවක් ඇතිවේ. ගැටලු පාලනය කරමින් මිල මුදල් සහායන්ටද ඉඩකඩ ඇතිවේ. විවාහ යෝජනා සම්බන්ධව මෙම සතියේ නිත්‍ය බාධක තත්ත්වයන් ඇති කළ හැක. පවුලේ අයගේ ඍජු බලපෑම් වලටද ඉඩකඩ යෙදෙනු ඇත. දරුවන්ගේ කටයුතු වල නිහඬ බවක් ඇතිවේ. ඒ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට පහසුවක් විය හැක. හිසේ ඇස් වියලි ගති පාලනය කර ගන්න. මානසික පීඩාකාරී තත්ත්වයන්හි සුළු බලපෑම් ඇති කළ හැක. ජය අංකය වන්නේ 8. නිල් වර්ණය සුබ වර්ණය වන අතර සෙනසුරාදා සුබ දිනය වේ. මෙවැනි වීඩියෝ ඉදිරියටත් නැරඹීමට අපගේ දිය සෙවන YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.